සමහර අය හිතනවා ලංකාවේ ඉඳලා වගතුවක් වෙන්නේ නැහැ කියලා. යන්න ඕනේ වෙන රටකට කියලා. ඒත් ලෝකයේ තියෙන සමහර රටවල් දිහා බැලුවම ලංකාව දිව්‍ය ලෝකයටත් එහා කියලා හිතන වෙලාවලුත් තියෙනවා. අපි අද පෙන්වන්න යන්නේ ලෝකෙත් තියෙන නරකම රටවල් 10ක්. එක තමයි සෝමාලියාව. රටක්ද කියලා හිතන තරමට නීතිය බල්ලට කියපු දේශයක් තමයි සෝමාලියාව කියන්නේ. සෝමාලියාව පාලනය වෙන්නේ කොල්ලකරුවන් සහ යුද අධිපතීන් අතින් තමයි. ආර්ථිකයක් පේන්නවත් නැති කළුකඩ සහ මද්‍රව්‍ය වෙළඳාම් පාදක වුණු වෙළඳාමක් සහිත උද්දමනයේ තෙරක් නොපෙනෙන අගාධයක ගිලිලා තියෙන රටක් තමයි සෝමාලියාව. ඒ නිසාම තමයි සෝමාලියාවේ රජයක් පිහිටවන්න නොහැකි වෙලා තියෙන්නේ. දෙවැනි එක තමයි උතුරු කොරියාව. කවුද කැමති මිලිටරි ජුන්ටාවක් තියෙන රටක හිරකාරයෙක් වගේ ජීවත් වෙන්න? ලෝකයේ වඩාත්ම හුදකලා වුණු රට වෙන උතුරු කොරියාව කියන්නේ විශාල ජනතාවක් වසරකට කුසගින්නේ මේ යන එහෙත් රජය ජනයා ගැන හිතන්නේ නැති තමන්ගේ න්‍යෂ්ටික යුද ශක්තිය ගැන විතරක් හිතලා සියලු වියදම් මේ සඳහා යොදවන රටකට. තුන්වෙනි එක තමයි සිම්බාබ්වේ. ලෝකේ වැඩිම උද්දමනයක් තියෙන රටක්. ඒ වුණාට හැමෝම කෝටිපතියෝ. මේකට හේතුව තමයි මුදල් වල අවප්‍රමාණය වීම. කාණු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් 3,61,900ක් වෙනවා. මේකට හේතුව තමයි තවමත් රට පාලනය කරන ඒකාධිපති පාලකයා වන රොබර්ට් මුගාබේ. ඔහුගේ පාලනයේ දුර්වලතාව නිසා තමයි වර එක ලොව ධනවත්ම රටවල් අතරින් එකක් වුණු සිම්බාබ්වේ දැන් මෙහෙම වෙලා තියෙන්නේ. හතරවන රාජ්‍ය සුඩානය. අන්තර්ජාතික අපරාධකරුවෙක් විසින් පාලනය කරන රටක් විදිහට සුඩානය හඳුන්වන්න පුළුවන්. ඒ තමයි ඕමාර් හසන් අහමඩ් අල් බෂීර්. රටේ දක්ෂිණ කතෝලිකයන්ව උතුරු මුසල්මානු රජය විසින් සමූල ඝාතනයකට පත් කරනු ලැබුවා. අන්තවාදය, දූෂණය, ලෙඩ රෝග, වසංගත මේ සියලු දේවල් අඩුවක් පාඩුවක් නැතුවම සුඩානයේ තියෙනවා. පස්වෙනියට අපි කියන්න යන්නේ කොංගෝව ගැන. සමූල ඝාතන, වසර ගණනක් පවතින යුද්ධය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම තවමත් කරන මේ රටේ කාන්තා අපචාරත් ඉතාම බහුලව සිදු වෙනවා. ඉතාම අඩු දළ දේශීය නිෂ්පාදනයක් සහිත මේ රට තිබෙන තැනින් ගොඩ ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන ගණනාවක් රට තුළ ආයෝජනය කළත් ඒ තරම් සාර්ථකුනේ නැහැ. හයවෙනි එක තමයි චැඩ් සමූහාණ්ඩුව. තවමත් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රධානතම ජල සම්පත තියෙන්නේ මේ රට තුළ තමයි. ඒ තමයි චැඩ් විල. ජනවාර්ගික අර්බුද නිසා නිතර ගැටුම් ඇති වන රටක්. ඒ වගේම කාන්තා අයිතිවාසිකම් දැඩිසේ හැල්ලුවට ලක්ව ඇති රටක් විදියට චැඩ් සමූහාණ්ඩුව ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඒක තමයි මියන්මාරය. බෞද්ධ රටක්. මියන්මාරය කියන්නේ දුප්පත්කමේ පතුල බලපු රටක්. ඒකට හේතු වෙලා තියෙන්නේ මධ්‍යම රජය විසින් සියලුම මුදල් සහ සම්පත් රජයේ වෙතට පවරාගෙන සිටින නිසා වෙනවා. ලෝකයේ තියෙන දරුණුම මිලිටරි ජුන්ටා ආණ්ඩුවක් තියෙන මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් නම් සිදු නොවන තරම්. 8 වෙනි රට තමයි මොසැම්බික්. මරණයේ සේයාව රට පුරා පැතිරලා තියෙන රටක් විදිහට මොසැම්බික් රාජ්‍යය හඳුන්වන්න පුළුවන්. මැලේරියාව සහ ඒඩ්ස් වසංගතය රට පුරාම පැතිරී ඇති මේ රටේ පානීය ජලය පමණයි ඔවුන්ට රිසිසේ ලැබෙන්නේ. 9 වෙනි රට තමයි සියරා ලියෝන්. ලෝකේ වටිනාම ඛනිජයක් වන දියමන්ති සඳහා ප්‍රසිද්ධ වෙලා තියෙන තවමත් සුඛෝපභෝගී ජීවන රටාවකට ජනතාව ඔසවා තබන්නට රජයට හැකියාවක් ලැබිලා නැති රටක් තමයි මේ සියරා ලියෝන් කියන්නේ. ඒකට හේතුව තමයි යුද්ධය. වසංගත සහ දුප්පත්කම එක්ක එකතු වුණු දියමන්ති මාෆියාව. අවසානයේට අපි කියන්න යන්නේ ලාओසය ගැන. ලෝකේ 44 වෙනියට දුප්පත්ම රට විදිහට සඳහන් වුණත් අපි ලාओසය ගැන කියන්න තෝරගත්තේ විශේෂ හේතුවක් නිසා. දියුණුවට අත දෙන්නට අසමත් ආණ්ඩුවක්. වැරදි ආර්ථික තීරණ රාශියක් ගත්ත නිසා රටේ බහුතරයකට කුසගින්නේ ඉන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තම ලංකාව කොච්චර හොඳයිද කියලා ඔයාලට වැටහෙනවා නේද? ඔයාලා නොදන්න මේ වගේ දේවල් හැමදාම දැනගන්න අපිව subscribe කරන්න.